Hi guys, good morning. අද ඔන්න අපි ගලේ වෙලා අත්තම්මලයි ගෙදර ඉඳලා මම ඔයාලට කිව්වා වගේ අපි යන්න පටන් ගන්න ගමන යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් මට පෙන්වන්න හිතුන ඔයාලට මොකද මේ කවුරුත් දන්න මල් සිරිපුර තියෙන ඉන්නකො මම කියන්න කලින් පෙන්වන්නම් ඔයාලා මේක දන්නවද කියලා බලන්න. බලන්න දන්නවද කියලා. මේ තියෙන්නේ මල් සිරිපුර තියෙන ජනප්‍රිය කොස් කැලේ. අපි දැන් මල්සිපුර කොස් කැලේ හරහා යන ගමන් තමයි ඉන්නේ අපේ ඊළඟ නැවතුම් වලට. මේ කියන්නේ අනීකර කොස්. බලන්නකො කොස් ගොඩ. කොස් ගොඩ කියන නම හැදෙන්න නැත්නම් මම වගේ කවුරු හරි කොස් ගොඩාක් දැකලා කොස් ගොඩ කියලා කියන්නේ. ගයිස් අපි යන්න මෙන්න මෙතනින් එලකිරි ගොන්න. මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි රසම රස එලකිරි තියෙන්නේ. ඔයාලට පෙන්වන්නද ලොකු හරකෙක් ඉන්නවා. එළ දෙනක් ඉන්නවා. චොකලට් රස එලකිරි. මේක දීලා මං හරි කිව්ව ගමන ඊට පස්සේ යනවා. රසයි. ඒකේ යොදේ වගේ තියෙනවා. බිව්වා. ගයිස් මෙතන මේ එලකිරි විතරක්ම නෙමෙයි. මෙතන අච්චාරු වර්ග එක එක දේවල් තියෙනවා. මේක තමයි වටපිටාව. හරි ෂොක්. එක්කද ගයිස් මෙතනත් ඉන්නවා ලොකු සෙබඩක්. පේනවද? අවුවට පාට වෙනස් කරන බෝධිනෙමෙක් ඉන්නවා. මගේ දිහා බලාගෙන ඉන්නවා. ඔන්න දුවනවා. හැබිලි ගෙඩියකුත් දීලාම යන්න හිතුණා. බලමු රහයිද කියලා. පැණිම පැණි රහයි. මී පෙන්නන්නේ. හරියටම දන්නේ මම කියන්නේ. මම මේ කපලා හරි. අනේ පුරන්නේ. එකක් ඇති. මට බඩීරුක කන්න ඕනුනාට බඩීරුක තැඹිලා නැහැ. මොකද මේ මාවලා දැන් තමයි කඩේ ඇරලා තියෙන්නේ. ඉතින් බඩීරුක තැඹෙනකම් වෙලාවක් තියෙන නිසා මම මේ කඩේ ඇතුළට වෙලා කඩේ ඉන්නවා. තැඹුණාට පස්සේ බඩීරුක කාලමයි මම මෙතනින් යන්නේ. මොකද ඉන්න බෑකේ තෝඩිය බලන්න. මම ඒකනේ පුදුම රශ්නයක් තියෙනවා. කොහෙද? රසයි. බලන්නකො මේ කුඩායේ බැඳ තියෙන තනි ගහ. බලන්නකො මොනද දෙන්නේ? නෑ සෙබඩවල් දෙන්නේ. සෙබඩලා දෙන්නෙක් ඉන්නවා.
guys. අපි ආවා. බලන්න. දන්නවා නේද ඔයාලා? අපි උමන්දාව විශ්ව ගම්මානයට තමයි යන්නේ. මේ තියෙන්නේ උමන්දාව රතගාල. බලන්නක එනකොටම ගහලා තියෙනවා මෙතන. කරන්න බැරි දේවල්. දැන් අපි උමන්දාව ඇතුළට යන ගමන් ඉන්නේ. උදේ වුණාට පුදුම තරම් අවුවයි හරිම අමාරුයි. තෙප්පු වාඩි දාතියක් මේක මම දන්න තරමින් අක්කර ගාණක් තියෙනවා. අක්කර මම හිතන්නේ 70ක් විතර ඇති. මේ ඉතින් ඇවිදින්න කිලෝමීටර් 3-4ක් ඇතිනේ. හරි අමාරුයි. අපි හිතන්නේ නම් වාහනයක් අරගෙන යන්න කොහොම වෙයිද දන්නේ නැහැ. බලන්නකො ලස්සනයිද කියලා වට පිටාව. ඔන්න ඔහොම තමයි අපි ඇතුළු වුණ ගමන්ම තියෙන්නේ. හැමතැනම බෝඩ් ගහලා තියෙනවා නොකළ යුතු දේවල්. ඉතින් බලන්නකො මට පේන්නේම කජු ගස්. ඇතුළේ වීම කියලා තියෙන්නේ මෙතනින්. මෙතන නෙමෙයි ආහරි බස් ගහලා තියෙන්නේ. මේක ඇතුලේ බලන්න තියෙන දේවල් තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. වාව් ලොකු නෙල්ලි ගහ. මේ උඩ නෙල්ලි තියෙනවා. මේ බලන්න ලොකු නෙල්ලි ඇතිලා. මේ බලන්න ලොකු නෙල්ලි වල. ඔන්න අපේ නැරඹු මංක 1. පුදුම තරම් අවුවයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මිනිස්සු වැඩ අලුතෙන් ඉදි කරන ඒක දේව ප්‍රතිමාවක්ද නෑ නේද? බලමු ළඟට ගිහිල්ලා.
ප්‍රශ්නේ වුණාට ඇතුළට ආවම පුදුම තරම් සනීපයක් දැනෙනවා. සාධන්නේ ඒ වගේම නිදන් වස්තුකම්පත් කියලා තියෙනවා. ඒ නිදන් වස්තු රුපියල් 500ක් වෙනවා. මේ කිලෝග්‍රෑම් එක 500යි 1000යි මෙයින් 5000ක් තැන්පත් කරන එක තමයි පොළොවේ පාරවල්. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රතිමාව තමයි මේ හදන්නේ. එක දේවල් තියෙනවා ගයිස් බලන්න මිදිද පළතුරු එහෙම පිරීලා හරිම සරුසාරයි. සරප්පු අවුලන්නේ නේ. මේක තියෙනවා මේ මන්දාවේ හදන දේවල්. නයි මිරි සෝස් වාව් මට ඉතින් සැර ජාති වලට තමයි හිත යන්නේ. නයිමිරිස් සියබලා සෝස් වටක්කා සෝස් අප නයිමිරිස් අන්නසි බිලින් කේක ජාති තියෙනවා තක්කාලි මෙතන තියෙනවා ඩ්‍රයි කරන ඒවා හිරිපස් තියෙනවා. මෙතන තියෙනවා බ්ලූ පී ෆ්ලවර් නිල් කටරල් මේ මොනවද මේකේ තියෙන මික්ස් එකක්. මේක ඇවිල්ලා 520ක් වෙනවා. තෙල්ද හැම දෙයක්ම තියෙනවා ඉතින්. පෙන්වන්න බැරි තරමට දේවල් තියෙනවා. මෙන්න මේවා පිට රට වල මිනිස්සු හොඳට කනවා. මේ වගේ දේවල් ඉතින් දේවල් වල ඉදලත් හදා ගන්න පුළුවන්. කන්න ඕනේ ගුණ දේවල්. කහමලේ. මේ මොනවද තමයි කහමලේ කියන්නේ? අනේ දන්න බර නෑ නේද? ඒකනේ. මේ මෙහා මේ බටපොළ ඇල් සහල්. ඇල් සහලෙන් අර උයලා ඒ කාලේ පූජා කරයි කියලා එහෙම තියෙන්නේ බණ පොත්වල. රන් කුමුද සුදුසු කිරි දික්වි පච්ච පෙරුමාල් මම අහලා තියෙනවා පච්ච පෙරුමාල් යන කාලා නැහැ රන් කහවෙනු මේ වනවන්න බඩේරික සහ කුරුළු තුඩ මේකත් පහලා තියෙනවා අසුදවි තනහාල් මිටක් කියන්නේ මේවා තමයි. ඊට දන්නේ මේ තියෙන 1350යි. ග්‍රෑම් 500ක්. අපි සෝදුරු සම්බර. ගෝනවරු, බාස්මති, කළු හීනටි, ඕලුහාල්. කාලා තියෙනවද? මම නම් ඕලුහාල් කාලා තියෙනවා. මඩ තවාලු, මාවි, පත්තල්. මේ නේදි. වැනිලා වගාවක්. මේ තියෙන්නේ වැනිලා. බලන්න කට්ටිය වැඩ කරනවා. එක දේවල් කරනවා ඉතින්. උමන්දාව හිම කිරම. අපි යන්නේ දැන් උමන්දාවේ හිම කිරම ගන්න. චාකෝල් අගුරු මිංචි මේවා අගුරු චාකෝල් ඒ ගහන්නේ මම හිතන්නේ මේ පාට ගත්තා. මේ මැංගෝ එකක් දෙන්න. අඹ තියෙනවා, පැෂන් තියෙනවා, කෝපි තියෙනවා. පැෂන් රස තියෙන පොප්සිකල් එකක් ගත්තා. අත්‍තරම නැචරල් පැෂන් ෆෘට් එකේ රස ඒ විදිහටම තියෙනවා. මම ගොඩක් පැෂන් ෆෘට් වලට ආස නැහැ.
ඒ වුණාට කාලා බැලුවා. අවුලක් නැහැ. වරදක් නැහැ. අත්තම අපි යනවා. අයිස් කන්න. හා බල්ලු බලන්න. බව් පැටව. මේ තියෙන්නේ මහා සුඛාවති ධම් සභාව. මෙහින් වහන්සේලාගේ ධම් සභාවක්. බලන්නකො තාරාව පොලිමක්. තවත් එන ගමන් ඉන්නේ. ඔන්න මොනරුත් කෑ ගහන සද්ද එහෙන. මහන්සිද කොහෙද පීනලා. හරිම ලස්සනයි නේද? බලන්නකො. රංචුවම එකට යන්නේ අනේ තැන. ගයිස් අපි දැන් බලලා ආවේ සීතමාලිගාව. ඉතින් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. වෙනසක් නේ ලංකාවේ මේ වගේ දේවල් මේ වගේ නිර්මාණයක් ඉතින් ලංකාවේ වෙන තැනක නැහැනේ. ඉතින් වටිනවා බලා ගන්න එක. දැන් යන්නේ උමන්දාවේ තියෙන පැලටවන බලන්න. බලන්නකො එක එක වර්ගේ පැල තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. පැපොල්, කරපිංචා එක එක දේවල් තියෙනවා. ගම්මිරිස්, පැෂන්. එළිය තියෙන්නේ හැල තමයි. මේවා මං හිතන්නේ අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. බලන්නකො ලස්සන. මේ බලන්න ලස්සන නෙළුම් මල් තියෙනවා. පුදුම තරම් ලස්සනයි. දැන් නම් හොද්දටම මහන්සේ ඒ මදිවට දාඩියයි ප්‍රශ්නේ ඉවස ගන්න බැරි තරම්. ඇත්තටම ඉස්සර කාලේ මෙච්චර රස්නේ තිබ්බේ නෑ නේද?
බලන්න ඉතින් දැන් ඉතින් ගස් කොළන් කපන හින්දා ස්වභාව ධර්මයන් වෙනස් වෙලා. වැස්ස ඕන කාලෙට වැස්ස නෑ. වැස්ස ඕන නැති කාලෙට වැස්ස තියෙනවා. ඒ වගේ තමයි. එක එක පැල තියෙනවා. ගොඩාක් වගා කරලා. ලොකු නෙළුම් මල් වගාවක් තියෙනවා. නෙළුම් මල් කැඩුවොත් රුපියල් 5000ක් දඩ. පේනවනේ. බලන්න විතරයි පුළුවන්. අල්ලන්නවත් කඩන්නවත් බෑ. බලන තැන වගා තමයි තියෙන්නේ. මෙන්න මිරිස් වගාවක්. කොච්චි වගාවක් තියෙනවා මෙතන. තක්කලි තියෙනවා. බත් අබ තියෙනවා. මේක ඇවිල්ලා ප්‍රජාපති වගාව. සාරට වැවිච්ච කංකුමුත් තියෙනවා. අපි දැන් යන්නේ ගව පාලනය බලන්න. ලැබු පෙන්නන්න. ලැබු කිරිපත් කාපු නරියා ඉන්නේ. අන්න එය කාපු ලැබු තමයි මෙන්න මේ උඩ තියෙන්නේ. දැක්කද? ඔන්න බලන්නකෝ. මේ තියෙන්නේ ලැබු. නන්දලා වැඩත් කරනවා. මෙයා මොනවද කියන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ. ආයි පැටියෝ බඩගිනිද? කන්න ඉල්ලනවා. අවන් අරයාට අසනීපයක්ද කොහෙද? යාගේ ඇගෙන් ලේ යනවා. අන්න අතන ඉන්න එක්කනාගේ ඇගෙන් ලේ යනවා. අතන ඉන්නේ මීහරක්. මේ ඉන්නේ මීහරක්. මේ ඉන්නේ එල්හරක්. අනේ අන්න අලුතෙන් ඉපදිච්ච පැටියෙක්. ඉතින් ඒකයි යාගේ ඇගෙන් ලේ ගිහිලා තියෙන්නේ. අර වහලා ඉන්නේ. ඒ පැටියලු. ගවගාලෙන් ගන්න ගොම වලින් මෙන්න මේ විදිහට වගා කරනවා. भगवते हनुमते नमः। ओम नमो भगवते हनुमते नमः। සෑහෙන නගින්න තියෙනවා අංගර පේන පඩි පෙර. හරිම අමාරුයි. විදලා මහන්සි හින්දා මම ආපිට යනවා. ඒකේ ටිකක් ඇඟට හොඳයි වගේ. පයින් ඇවිදගෙන යනකොට නම් ඉතින් අක්කර ගානක කවර් කරන්න තියෙනවනේ. සතිය දවස් වලට බස් එක යන්නේ නැති පාටයි. මොකද සෙනග අඩු නිසා. ඒත් වීකෙන්ඩ් එකේ නම් සෑහෙන්න සෙනග එන පාටයි. ගයිස් මෙන්න මේක තමයි අර පඩි ගොඩාක් නැගලාවට පස්සේ තියෙන දේවාලය. විෂ්ණු දේවාලයක් මම හිතන්නේ නිල් පාටින් තියෙන්නේ. තාම ඒක පාට කරන ගමන්ද කොහෙද තියෙන්නේ? අවුවයි තමක් නෑ යන්නේ නැහැ කියලා හිතුවට ඒ චුට්ටක් ගිහිල්ලා බලමු. මාරම අමාරු අවු හින්දා. නිල් පාටයි. ලස්සනයි. මාමද මේ ඔක්කොම මේවා කරේ පේන් කරේ
ඒතර ඇබුයි මාමනේ වෙන්නේ. මා ලස්සනයි. මේකේ තාම වැඩ ඉවර නැද්ද? වැඩ ඉවරයි. වැස්සට තෙමෙන හින්දානේ. විෂ්ණු දේවාලයන්නේ. මෙතනින් ඇතුළෙන් අවුල නැද්ද? ඇතුළට ගිහිල්ලා බලන්න. මේක අර වෙනම කැපිලා පේනවා අවුව වැටුනහම නිල් පාට නිසානේ. මහා ලස්සනයි. බලන්න ලස්සනයි. මේක ගයිස් නිල් පාට හින්දා ඉරේලිය වැටෙන වෙලාවට පුදුම ලස්සනයි. මේක කලර් ෆේඩ් වෙනවා. කොන්ට්‍රාස්ට් එක වැඩි. විෂ්ණු දේවාලෙත් එක්කම අනිත් පැත්තෙන් තියෙනවා චෛත්‍යයක්. ළඟට යන්න අමාරුයි, ගොඩාක් අවුසරයි. ඒ හින්දා මෙතන ඉඳලා චෛත්‍යයත් වැදලා ආපස්සට අපි යනවා. හන්දක් මුදුනේ වගේ නිසා අවුව බලන්නකො පුදුම තරම් අවුවක් තියෙන්නේ. හරිම අමාරුයි. අපි දැන් අපේ අන්තිම තැන මෙතන. අපි දැන් හැරිලා යන අපි අත්තම්මව මග දාලා ආවේ. අත්තම්මට නගින්න බැරි හින්දා අත්තම්ම නැවතුණා. ඉතින් ඒ නිසා අපි ආයෙම යනවා. මෙහෙන්ද? මෙතන ඉඳලා මේන් ගේට් එකට කොච්චරක් විතර දුරයිද මම? බලන්න මුරුංගා කඩන්නේ නැද්ද දන්නේ මේවා කවුද? ගයිස් මම දැකපුව රතුම රතු පාට පුහුලම මේ ටිකට අර අස්සෙන් පේන්නේ. ගයිස් ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. ගයිස් ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. උමන්දාව ඔක්කොම බලලා ඉවර කරලා අපි දැන් ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. මගේ vlog එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. අදට ගිහින් එන්න. Bye bye.